අයි ගයිස් ඔයාලා මේකතු වෙලා ඉන්නේ ටෙක් දෙයියෝ YouTube දැනුම අවකාශයෙන් කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න ඔයාලට අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ අලුත් AI tool එකක්. ඉතින් මේ tool එක ඇතුලේ අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. මේක ඇතුලේ කරන්න පුළුවන් වැඩ මොනවද කියලා ඔයාලට මෙන්න මේ screen එකේ තියෙන දේවල් වලින් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකෙදි අපිට image to image generate කරන්න, text to image generate කරන්න, consistent characters generate කරන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් අද මම highlight කරලා පෙන්නන්නේ මේ consistent characters generate කරන්න තියෙන option එක. ඉතින් මේක free tool එකක්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ. මේකේ pricing කියන එකට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ limits ඇතුව අපිට free use කරන්න පුළුවන්. මුලින්ම මම මේක කියන එක හොඳයි. මොකද එහෙම නැත්තම් ඔයාලා මේ වීඩියෝ එක බලන කාලේ අපරාධ වෙන නිසා. ඉතින් මේ tool එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් daily credit අපිට හම් වෙන්නේ 32යි. මේ regular image credit 32ක් අපිට හම් වෙනවා. ඒක යස් කරලා අපිට images generate කරන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට features විදිහට text to image, image to image වගේ features ටික හම්බ වෙනවා. ඒ වගේම තමයි consistent characters generate කරන්නත් අපිට මේ plan එක ඇතුලේ ඉඳලා පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේක paid plan වලට ගියොත් එහෙම අපිට ඒ වගේ තියෙන features කොහොමත් free එකට වඩා වැඩි ලොකු වැඩ ප්‍රමාණයක් අපිට මේ paid plan වල ඉඳලා කරගන්න පුළුවන්. හරි අපි දැන් මේ ෆ්‍රී ප්ලෑන් එකේ ඉඳලා කරන්න පුළුවන් වැඩ කරලා බලමු. එතකොට මට ඕනි එකම වගේ කැරක්ටර් එකක් දිගටම ජෙනරේට් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන login button එක click කරන්න. continue with Google හරි continue with work email කියන එක හරි දීලා ඔයාලට මේක continue කරන්න තියෙන්නේ. ඔයාලා continue with Google දුන්නොත් එහෙම ඔයාලගේ Gmail එකෙන් login වෙන්න ඉල්ලනවා. එතනදි ඔයාලගේ Gmail එකෙන් login වෙලා මේක continue කරන්න පුළුවන්. continue කරාට පස්සේ ඔයාලා අරගෙන එන්නේ මෙන්න මේ වගේ screen එකකට. ඉතින් මේකෙදි ඔයාලට images generate කරන්න, consistent image generate කරන්න, ඒ වගේම video generate කරන්න, lip sync කරන්න, ඒ වගේ වැඩ ගොඩක් මේකේ කරන්න පුළුවන්. ඉතින් අපි අද try කරන්න යන්නේ මේ consistent characters generate කරන එක. ඒ කියන්නේ එකම වගේ character එකක් එක දිගට generate කරන වැඩේ. ඒ වැඩේට ඔයාලට මෙන්න මේක ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරපු ගමන් මෙයාලගේ canvas එකට අරගෙන යනවා. canvas එකේ ඉඳලා තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට character එකක් develop කරන්න මුලින්ම idea එකක් නැත්තම් ඔයාට පුළුවන් මෙතනට කෙලින්ම ඔයාගේ computer එකේ තියෙන image එකක් upload කරලා එතනින් වැඩේ start කරන්න. එහෙමත් නැත්තම් මෙයාලා අපිට දීලා තියෙන character එකක් මෙතනින් select කරගන්නත් පුළුවන්. මම මෙයාලගේ මේ lip boy කියන එක select කරලා මෙතනින් character එකක් generate කරන්න යන්නේ. මේකෙදි මම මේ fast කියන එක දාගන්න. එතකොට credit දෙකයි යන්නේ. normal දැම්මොත් එහෙම credit 4ක් යනවා. generate mode එක මම fast දාලා මෙතන අපිට aspect ratio එක වෙනස් කරන්න පුළුවන්. මෙතන drop down එක click කරාට පස්සේ මෙතන side එකේ පෙන්නනවා. ගොඩක් අය TikTok වලටනේ වීඩියෝ හදන්න try කරන්නේ. මගෙන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා 916 size තියෙනවද කියලා. එතන මේ තියෙන්නේ 916. ඔයාලට ඔන්න TikTok වලට වීඩියෝ හදන අයටත් මේක use කරන්න පුළුවන්. ඒ වගේම desktop අයට 169 use කරලා හදන්නත් පුළුවන්. Facebook ඊට පස්සේ Instagram ඒ ඕන platform එකකට දාන්න මේකේ sizes තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මම දැන් 916කින් මම හදන්නම් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම ඒක select කරගෙන මේක close කරනවා. මෙතන style අපිට on කරන්න පුළුවන්. මෙතන තියෙනවා එක එක විදිහේ style set එකක්. අපිට මේකේ කැමති style එකක් මෙතනින් select කරගන්නත් පුළුවන්. මම මෙන්න මේ style එක මෙතනින් select කරගන්නවා. ඊට පස්සේ මෙතන අපිට camera කියන එකට ගිහිල්ලා මෙතන අපි front එකෙන්ද back එකෙන්ද left ද right ද ඕන එකක් අපිට select කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට පේන image එක close up එකක්ද upper එකක්ද full body එකක්ද ඒ වගේ දාන්නත් පුළුවන්. මම මෙතන දාන්නම් මේ වගේ full body කියලා එකක්. ඊට පස්සේ මෙතන අපි දාමු front කියලා. ඒ ටික අපි දාගෙන මෙතනින් අපි advance කියන එකට ගියොත් මෙතන අපිට seat ගාන දාන්න පුළුවන්. seat කොච්චරක් අවශ්‍යද කියලා. එතකොට seat ගාන වැඩි වෙනවා කියන්නේ අපේ image එකේ quality එක වැඩි වෙනවා. දැනට මම seats දාන්නේ නැහැ. මම මෙතනින් generate කියන එක click කරනවා. generate කියන එක click කරාට පස්සේ අපිට අපේ character එක generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපිට මේ character එකම දිගටම use කර images generate කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ මේ විදිහට පොඩි time එකක් ගන්න image එක generate කරන්න මෙතන ඔයාලට 100ට කීයක්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේක පහළ අපිට තව options කිහිපයක් තියෙනවා. මේකේ මේ lip sync කරන ඒවා ඊට පස්සේ සමහර features අපිට free එකේ පාවිච්චි කරන්න නම් බෑ. හැබැයි ඒකට මම කලින් එක AI වර්ග කියලා දුන්නා. ඔයාලට ඒව try කරන්න පුළුවන්. ඔයාලට AI tool එකක් හොයාගන්න ලේසිම ක්‍රමය තමයි Google කරන එක. එහෙම නැත්නම් තවත් වෙන AI එකකින් අහන එක. දැන් ඔයාලා Google කරොත් එහෙම Google එකේ
ලේසියෙන් ඔයාලට AI වලින් ආන්සර් එකක් ජෙනරේට් කරලා උඩීම පෙන්නන. ඒකෙන් ඔයාලට ලොකු හොඳ පැහැදිලි ආන්සර් එකක් ඉක්මනින්ම ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මම හදපු කැරක්ටර්ස් දෙක. එක වගේ කැරක්ටර් එකක් තමයි හැදිලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ කැරක්ටර් එක දිගටම ඔයාගේ වැඩවලට යූස් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මෙතනින් අප්ලෝඩ් ගිහිල්ලා අපේ දැනට ඉන්න කැරක්ටර් එකක් මේ විදිහට අප්ලෝඩ් කරන්නත් පුළුවන් ඉමේජ් එකක්. ඒ ඉමේජ් එක මේකට ඇඩ් වුණාට පස්සේ ඒකෙනුත් අපිට කන්ටිනියස් ජෙනරේට් කරන්නත් පුළුවන්. ඒ වගේ ඔප්ෂන් එකකුත් මේකේ තියෙනවා. දැන් මේකත් ඇවිල්ලා මම මේකෙම ජෙනරේට් කරගත්තු කැරක්ටර් එකක්. එතකොට මට මේක යූස් කරගෙන උනත් ඉස්සරහට ඉමේජස් ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රොම්ප්ට් එක මම ඩිලීට් කරලා මෙතනට අලුතෙන් ප්‍රොම්ප්ට් එකක් ලියන්න වෙනවා. එතනට ප්‍රොම්ප්ට් එකක් ලියලා තමයි අපිට මේ කැරක්ටර් එකට අදාළ ජෙනරේෂන්ස් ටික කරගන්න සිද්ධ වෙන්නේ. හරි මම මෙතනින් වෙන කැරක්ටර් එකක් සිලෙක්ට් කරන්නම් මෙන්න මේ cow cat කියන එක. ඒකනොත් මම ජෙනරේට් කරලා පෙන්නන්නම් 1 by 1 ඉමේජ් එකක්. එතකොට මේකේ අපිට එකම කැරක්ටර් එක මෙතනින් සිලෙක්ට් කරගත්තට පස්සේ ඒකෙන් එක දිගට ඉමේජස් ජෙනරේට් කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලා මොකක් හරි ස්ටෝරි එකක් ලියනවා නම් ඒ වගේ වැඩවලට මේක ඇනිමේට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම මේකේ වටිනාකම එහෙම නැත්නම් මේක යූස් කරන්න පුළුවන් මොනවාද කියලාත් ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඔයාලට මේ AI ඉගෙන ගන්න එකෙන් earning එකකට යන්නත් පුළුවන්. මේ වගේ content හදලා අපිට YouTube දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට YouTube Kids channel හදලා දැම්මොත් එහෙම ගොඩක් මේවා ප්‍රොමෝට් කරගන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි තව එක platforms තියෙන YouTube වගේ වීඩියෝ දාන්න පුළුවන් ඒවා. අන්න ඒවට මේ වීඩියෝස් දාන්න පුළුවන්. TikTok වගේ දාන්න පුළුවන්. ඒ වගේ platforms වලට දාලා අපිට earning එකක් ගන්න පුළුවන් මේ වීඩියෝස් වලින්. ඔන්න දැන් මගේ අලුත් characters දෙක මේ විදිහට හැදිලා තියෙනවා. මට මේවා කැමති නම් මෙහෙම favorite දාගෙන save කරගන්නත් පුළුවන්. මෙයා මේ විදිහට මෙතනින් download click කරලා අපිට කැමති විදිහට download කරගන්නත් පුළුවන්. මේ watermark එක අයින් කරොත් අපිට payment එක කරන්න සිද්ධ වෙනවා. watermark එකත් එක්ක download කරගන්න. ඔයාලට මේ image එකේ background එක remove කරලා මේ watermark එක අයින් කරලා ඕන තැනක use කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් මේ generate කරගත්තු character එක ඉස්සරහා බලාගෙන ඉන්නේ. අපිට ඕන නම් මේකෙම පැත්ත බලාගෙන ඉන්න එකක් අපිට හදා ගන්න ඕන නා. එහෙම නැත්නම් අනිත් පැත්ත හැරිලා ඉන්න එකක් ඕන නා. මේ විදිහට මේක දැම්මනම් හරි. ඊට පස්සේ ආයි ජෙනරේට් දෙන්න තියෙන්නේ. එතකොට එයා අනිත් පැත්ත හැරිලා ඉන්න එකක් ජෙනරේට් වෙනවා. හරි මේ දෙන්නේ. අය පෝස්ට් පැටියා අනිත් පැත්ත හැරිලා ඉන්න විදිහේ ඉමේජස් දෙකක් ජෙනරේට් වෙලා තියෙනවා නේ. හරි. දැන් අපි මේකේ අපර් බොඩි එකේ ෆ්‍රන්ට් එකේ තියෙන ඉමේජ් එකක් ජෙනරේට් කරගමු මේ විදිහට. මෙතනදී මම ඔයාලට මේ කියලා දෙන්නේ කොහොමද මේකෙන් කැරක්ටර්ස් ජෙනරේට් කරගන්නේ කියලා. එතකොට ඔයාලගේ අයිඩියා වලින් තමයි ඊටු වැඩ ටික කරන්න තියෙන්නේ. හරි ඔන්න මේ වෙනකොට අපිට මේකිනුත් තව ඉමේජස් දෙකක් ජෙනරේට් වෙලා ලැබුණා. මම ඒකත් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. එතකොට අපිට ඉමේජස් කිහිපයක්ම ලැබුණා. මම මේ හැම ඉමේජ් එකක්ම ඩවුන්ලෝඩ් කරගන්නා. එතකොට අපිට මේ හැදලා දෙන ඉමේජස් ටික ඕනෑම ටූල් එකක් පාවිච්චි කරලා ඇනිමේට් කරගන්න පුළුවන්. මම මීට කලින් Whisk AI ගැන කියලා දුන්නා. ඊට පස්සේ ඊටත් කලින් තවම AI tools කිහිපයක්ම කියලා දුන්නා මේ ඇනිමේට් කරන්න පුළුවන් දේවල්. අන්න ඒ වගේ AI tool පාවිච්චි කරලා මේ ජෙනරේට් වෙන characters ඇනිමේට් කරගන්න පුළුවන්. ඇනිමේට් කරගෙන ඔයාට සුපිරි කාටූන් එක එහෙම නැත්නම් චූටි ස්ටෝරි එකක් වගේ එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන්. එතකොට මේ tool එකේ link එක මම description එකේ දාලා තියෙනවා සහ pin කරපු comment එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් මේ site එකට එන්න පුළුවන්. මේකේ free trial එක use කරන්න daily ඔයාලට credit 30ක් හම්බ වෙනවා. register වුණ ගමන් ඔයාලට credit 50ක් free හම්බ වෙනවා. ඒ ටික හොඳටම ඇති සාමාන්‍යයෙන් ඔයාලට මේකෙන් ලොකු වැඩක් කරගන්න. ඒ වගේම තමයි මේකේ text to image tool එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේකෙන් එක විදිහ මේ විදිහට styles ගොඩක් තියෙනවා. මේ style වලින් කැමති එකක් select කරගෙන text to image generate කරන්න. ඊට පස්සේ image to image generate එකක් තියෙනවා. ඒකත් ඔයාලට free use කරන්න පුළුවන් එකක්. ඒකෙනත් ඔයාලා වැඩ ගන්න. එතකොට මේ character generate කරන්න තියෙන එක තමයි සාමාන්‍යයෙන් ටිකක් ජනප්‍රියම tool එක මේකේ තියෙන. ඒකෙන් ඔයාලට සුපිරි characters generate කරන්න පුළුවන්. එතකොට මේකේ සමහර features අපිට limit කරලා තියෙනවා. දැන් මේක ගත්තොත් එහෙම මෙන්න මේක ගත්තොත් අපිට characters generate කරන tool එක. ඒක අපිට free use කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ character sheet කියලා එකක් තියෙනවා. මේකෙන් අපිට එකම character එකේ sheet එකක් generate කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි එකක් දාලා මෙතන prompt එකක් දාලා generate දුන්නා අපිට characters ඉන්න sheet එකක් generate වෙලා දෙනවා. මෙන්න මේ වගේ තියෙන එකක්. එතකොට ඒක එකම character එකේ එක පැති වලින් පේන විදිහට
හදලා තියෙනවා. ඒ විදිහට ඔයාලට කැරක්ටර් ෂීට් එකක් ජෙනරේට් කරන්නත් පුළුවන්. මේකෙන් ජෙනරේට් කරන කැරක්ටර්ස් යූස් කරගෙන ඔයාලට 2D ගේම් හදන්න, ඊට පස්සේ වීඩියෝස් හදන්න, කාටූන් හදන්න, ස්ටෝරි හදන්න මේ වගේ එක එක වැඩවලට මේක යූස් කරන්න පුළුවන්. එහෙමනම් ඔයාලා මොකක් හරි නිර්මාණයක් කරොත් අනිවාර්යෙන් මේක අපිත් එක්ක ෂෙයා කරගන්න. මේ ටූල් එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේකෙනොත් අනිවාර්යෙන්ම වැඩක් ගන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් මේ වීඩියෝ එකෙන් සමු ගන්න මේ ටෙක් දෙයියෝ YouTube දැනුම අවකාශය